හෙලෝ වෙල්කම් කියලා හැමෝම මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් අද ගෙන ආපු vlog එක morning routine vlog එකක්. ඉතින් මම පොඩ්ඩක් උදේ නැගිටලා එළියට වෙලා හිටියා. ඊට පස්සේ wash එකක් දාලා මගේ අනික් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මට හිතුණා මගේ මූණට පොඩි සත්කාරයක් කරනම් හොඳයි කියලා. අපි බලමු ඒකේ මොකද වෙන්නේ කියලා. සහ ඒක සුදු වෙන පාවිච්චි කරන දෙයක් නෙමෙයි. ඉතින් මේක සාමාන්‍ය මහලොකු දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය ගෑනු ළමයි කරන අය ඉන්නවා. බීට්‍රූට් ගෙඩියක් කපලා ඒක සුද්ධ කරලා ඒක බ්ලෙන්ඩර් කරලා ඒ බ්ලෙන්ඩර් කරගත්ත යුෂ ටික මේ විදිහට අයිස් කියුබ් හදාගෙන ගන්න අය ඉන්නවා. සමහර අය නම් ඉන්නවා මේකට වෙනම ගෙජමැටික් එකක් පාවිච්චි කරනවා. අයිස් කියුබ් එකක් හදාගන්න මං ගාවේ මේවා නැහැ. ඒ නිසා මම මේකෙන් තමයි හදාගන්නේ. ඉතින් මේ අයිස් කියුබ් ගෑවන් පස්සේ මූණේ තියෙන කුරුල්ලා පාලනය කරගන්න. උදේම නැගිටිනකොට මූණේ ඉදිමිලා වගේ තියෙනවා නම් ඇස් යට ඉදිමිලා වගේ තියෙනවා නම් ඒ දේ පාලනය කරගන්න. අලුත් දීප්තිමත් විදියට මූණක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ අයිස් කියුබ් පාවිච්චි කරාම. ඒක සමහර දවස්වල කරන්න පුළුවන්, සමහර දවස්වල කරන්න බෑ. මොකද මේක ඉතින් අදා හැම වෙලේම ඉන්න බෑනේ. ඉතින් ඒක පුළුවන් වෙලාවක් ලැබුණ ගමන් ඒ මූණට ඒ දෙන සත්කාරය කරන්න. තව දෙයක් තමයි මේකේ මූණ සුදු වෙන්නේ නෑ. සාමාන්‍ය අපේ අර තියෙන පාට නිකන් කලර් එක වැඩි කරලා ග්ලෝ වෙනවා වගේ එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ සුදු නෙමෙයි, තමන්ගේ මූණ ස්වභාවික විදියට ආරක්ෂා කරගන්න එක තමයි මේකෙන් කරන්න පුළුවන් එකම දේ. බ්ලීචින් වගේ රසායනික දේවල් වලට වැඩිය මේ වගේ ස්වභාවික දෙයක් කරලා අපේ හැම රැක ගන්න එක අපිට වටිනවා. ඊට පස්සේ ආවේ අම්මගේ රසම රස බත් එකත් කාලා මම චුට්ටක් වෙලා එළියට වෙලා හිටියා. එතකොට තමයි දැක්කේ මෙන්න මේ යාළුවා. ඊට පස්සේ තවත් කෙනෙක් ඉඳියා. මෙයාලා ඔක්කොම නාලා ඉඳියේ. ඊට පස්සේ මේ විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. දැන් මම හදන්නේ මම කාටුන් එකක් බලලා ගමන් මගේ ස්ටඩීස් වලට පටන් ගන්නවා. මේ තරකට සහභාගී වුණාට අපි ඔබට ත්‍යාගය තව සුළු මොහොතකින් ලබා දෙනවා. ඔව් එහෙමනම් ඊළඟට කොට්ටපොරේ සංගයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාරයි. එම තරගයේ සඳහා සහභාගී වන සියලු දෙනා එම තරගයේ ඉතින් මං හරි කැමති වගේ කාටුන් බලවල මගේ ස්ටඩීස් වලත් කරගෙන යන්න. සමහර අයට පුළුවන් එකක් සමහර අයට බෑනේ. ඉතින් මට ඒක පුළුවන්. ඉතින් මං කැමති කාටුන් බලන්න. ඊට පස්සේ මම අද කරන්න හිතුවේ ජියෝග්‍රැෆි වල නෝට් එකක් හදන්න. සහ නෝට් එක පාඩම් කර කර තමයි හදන්නේ. එහෙනම් අපි යමු දැන් අපේ ස්ටඩීස් වැඩවලට. ඉතින් මගේ යාළුවෝ හිතනවා ඇති මෙයාට මම පිස්සුද කොහෙද කියලා. ඒක ඉතින් පොඩි කාලේ දැන් සාමාන්‍ය වෙන දෙයක් තමයි කාටුන් බලලා පුරුද්දට කොච්චර වයසේ ගියත් ඒ දේ බලන්න නැතුව ඉන්න හිතෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කාටුන් එකක් බලනක බලනවාමයි. ඉතින් යාළුවනේ අපේ ස්ටඩීස් වලට පටන් ගමු. ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලගේ පාඩම් වැඩ මිස් කරගන්න එපා. ඉතින් මං කියලා දෙන්නම් කොහොමද ෂෝට් නෝට් හදාද පාඩම් කරන්න කියලා. අපි ෂෝට් නෝට් එකට අදාළ පොයින්ට් එකක් ගන්නවනේ. ඒ කියන්නේ අපි පාඩම කියවලා ඒ පාඩමෙන් ගන්න අදාළ පොයින්ට් එක අපිට එක්සෑම් එකට එනවා කියලා හිතන පොයින්ට් එක කියව ෂෝට් නෝට් එක ලියලා පස්සේ ඒක එකපාරක් දෙපාරක් කියවලා ඔයවර දාගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න ලියන ගමන් කියවෙව්වා. ඊට පස්සේ ආයෙත් නැවත පාරක් ඒකම ශබ්ද නගලා කියවලා තමන්ගේ ඔළුවට දාගන්න ඕනේ. ඒ කියන්නේ මොලේට දාගන්න ඕනේ. එතකොට මතකේ හිටිනවා. ඇත්තටම කිව්වොත් ඒක ඔයාට කොහමද දන්නේ නැහැ. මම කරන ටිප් එකක් තමයි ඒ. තව දෙයක් තමයි අපි සාමාන්‍ය අපි ලෙවල් එක තිබ්බයින් පස්සෙත් අපේ ෂෝට් නෝට් එක ලිව්වට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ.
මට නම් එහෙමයි. සමහර අයට ඉතින් එහෙම අවුලක් නැහැ. නෝට් එක ඉතින් පිළිවෙල වෙන්න ඕනේ නෑ. Tamanට පාඩම් කරන්න කරුණු ටික තිබ්බනම් ඇති. එහෙනම් මට අර සාමාන්‍ය දෙයක් පිළිවෙල තියෙන්න ඕනේ. ඒ නිසා මම ඒක හරිම ලස්සනට කලින් ඒ දේවල් හදා ගන්නවා. ඒක තමයි මම කරන්නේ. එක විදිහට පාට කරලා ස්ටිකි නෝට් අලවලා හයිලයිට් කරන ඒවා හයිලයිට් කරලා ඒ විදිහට තමයි මම ෂෝට් නෝට් එක හදාගන්නේ. ඉතින් මේ ෂෝට් නෝට් හදන වැඩේ සමහර අයට අප්පු එපාවනා වගේ කියලා හිතනවා නම් කරන්න එපා. ඇත්තම කිව්වොත් ඒක කරාට වැඩක් වෙන්නේ නැහැ. එපා වෙච්ච කෙනෙක්ට ෂෝට් නෝට් හදන්න බෑ. ඔක කම්මැලි වගේ කියලා හිතන කෙනෙක්ට කොහොමත් ඒක කරන්න බෑ. ඒ නිසා ඒ දේ නොකර තමන් කිරවෙක් වගේ කියව පාඩම් කරන එකත් ගොඩක් හොඳයි. දැන් මම මේ ෂෝට් නෝට් එක හැදුවට ගිරවෙක් වගේ කියව තමයි මම මේ ෂෝට් නෝට් එක හදන්නේ. නැත්තම් මගේ මොලේට යන්නෙම නෑ ළමයි මේක. ඉතින් දැන් මගේ උදේවරුේ වැඩ ටික නම් ඉවරයි. මට තිබෙම ෂෝට් නෝට් එක හදන්න විතරයි. පැය දෙකක් වගේ ඇතුළත කොහොමද මම ෂෝට් නෝට් එක හදාගත්තා. දැන් ඉතින් මට තියෙන්නේ රැට දීලා තියෙන, ඒ කියන්නේ රැට කරන්න තියෙන මගේ ස්ටඩීස් එක පටන් ගන්න එක. උදේට ඉතින් මෙච්චරයි තමයි. අනිවාර්යයෙන්ම වැඩ කරන්න ගද්දී ඔයා to-do list එකක් හදාගෙන වැඩ ටික පටන් ගන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හමුවෙමු. bye bye. මෙච්චර වෙලාවක් මගේ vlog එක බලපුවාට ගොඩක් ආදරේ. හොඳයි. අනිවාර්යයෙන්ම like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න.